TV4 in Colombo. අයිබෝවන් ඔබාදත් එක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් නවධානය දේශීය පුවත් වෙත. විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කළ යයි චෝදනා එල්ල වූ ආගමන හා විගමන පාලක හර්ෂ ලුක්පිටිය මහතාට වසර 2ක සිරදඩුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ආද නියම කළා. ජනක්ද සිල්වා අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන්ගේ එකගත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. පසුගිය ආණ්ඩුව සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පක රණවක සහ එම්.ඒ. සුමන්ත්‍රන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙට්සමක් ගොනු කර තිබුණා. පසුව එම මූලික අයිතිවාසිකම් පෙට්සම විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් 2024 වසරේ අගෝස්තු 2 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඉන්පසුව විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයේ යටතේම සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කළා. එහෙත් ආගමන හා විගමන පාලක හර්ෂ ලුක්පිටිය එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර තිබූ අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරමින් ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වෙනිදා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනතුරුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ දෙවන නඩු විභාගයේදී වග උත්තරකාර හර්ෂ ලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිය වරද පිළිගත් අතර පසුව වග උත්තරකරුවන්ට දඩුවම් නියම කිරීම සඳහා නඩුව අද දිනට කල් තැබුණා. ඒ අනුව වගඋත්තරකාර හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීම සඳහා නීති කෘත්‍ය අද පෙරවරුවේ යලි කැඳවනු ලැබුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ජනක්ද සිල්වා සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරුවරුන් දෙපළගේ එකගත්වය ඇතුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ මෙම ක්‍රියාදාමය තුළදී වගඋත්තරකාර හර්ෂ ඉලුක්පිටිය බරපතල අධිකරණයට අපහාස කිරීමක් සිදු කර ඇති බවයි. ඒ අනුව වගඋත්තරකරුට වසර 2ක සිර දඬුවමක් නියම කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා. නඩු තීන්දුව ලබා දුන් පසුව පෙට්සම්කාර පාර්ශ්වය මෙලෙස අදහස් පළ කළා. සංචාරක ව්‍යාපාරයට තිබිච්ච බරපතලම ප්‍රශ්නයක් තමයි මේ ඊ-වීසා ක්‍රියාවලිය හරහා ඇති වෙලා තිබිච්ච අවුල 2024 අප්‍රේල් මාසයේ ඉඳන්. ඒක විසඳීමට අපි පාර්ලිමේන්තුවේ උත්සාහ කළා. ඒක විසඳ ගන්න බැරි නිසා තමයි අපිට උසාවියට එන්න සිද්ධ වුණේ. මේ රජය තාමත් විශේෂ මුදල් ඇමති අනුර කුමාර දිසානායක මහත්මයා 2024 ජූලි 12 වෙනිදා පාර්ලිමේන්තුවේ කොප්.එෆ් එක කිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා මේ ඊ-වීසා වංචාව නිසා ඇති වුණු මූල්‍ය පාඩුව ගණනය කරලා ඉදිරිපත් කරන්න කියලා. ඉතින් විගණකාධිපතිට දුන්නේ නියෝගය අද වෙනතෙක් ඉටු කරන්න ජනාධිපතිවරයා අපොහොසත් වෙලා තියෙනවා. ඒ මගින් ඇත්තටම අපිට සැකයක් ඇති වෙලා තියෙනවා මේ ඊ-වීසා වංචාවේ පිටිපස්සේ ඉන්න මහමොලකරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණක් ජනාධිපතිවරයාට තියෙනවාද කියලා. ඒ නිසා වහාමිල්ලා හිටිනවා ඔහු දූෂණයට එරෙහින ඔහු මේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා අපගත් පියවර සම්බන්ධ පක්ෂපාතීව ඉන්නවා නම් වහාම විගණකාධිපතිවරයාගේ වෝහාරික විගණනය කළා මේ සම්බන්ධයෙන් සිදුවෙච්ච සමස්ත පාඩුව විගණකාධිපතිවරයාගේ මුවින් ඉදිරිපත් කරන්න කියලා